ආයිබෝවන් අද අපි කතා කරමු Google Drive පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන්න පුරන් අලුත් දෙයක් ගැන. මේ Google Drive එකට කෙලින්ම Gemini AI එක එකතු කරලා තමන් අප්ලෝඩ් කරපු ෆයිල්ස් එක්කම කතා කරන්න ප්‍රශ්න අහන්න පුරවන් ෆීචර් එකක් ගැන. ඔව් ඒක නම් හරිම රසවත් දෙයක්. ෆයිල්ස් එක chat කරනවා කියන්නේ. හරියටම. ඉතින් අපි මේ ගැන ආපු නිවුස්, ටෙක්නිකල් රිපෝට්ස් එහෙම පොඩ්ඩක් බලලා මේක මොකක්ද කොහොමද වැඩ කරන්නේ කාටද ලැබෙන්නේ වාසි මොනවද අවාසි ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද කියලා ටිකක් කතා කරමු. හොඳයි. එතකොට මේක වැඩ කරන්නේ කොහොමද? අර Google Drive එකේම AI panel එකක් එනවද? ඔව් එහෙම වෙන්නේ. Google Drive එකේම Gemini AI side panel එකක් open කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ Tamanට අවශ්‍ය files, ඒ කියන්නේ PDF වෙන්න පුළුවන්, documents, presentations. ඒවා sources, ඒ කියන්නේ මූලාශ්‍ර විදියට select කරන්න ඕන. හරි. select කරාක පස්සේ ඊට පස්සේ ඉතින් ඒ files වල තියෙන දේවල් ගැන Gemini එක්ක chat කරන්න තියෙන්නේ. ප්‍රශ්න අහන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් හිතන්නකෝ ලොකු report එකක් තියෙනවා කියලා. ඒකේ summary එකක් සාරාංශයක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් meeting notes වගේක් තියෙනවා නම් ඒකේ action items මොනවද කියලා අහන්න පුළුවන්. ඒක නම් මරු. ඔව්. නැත්නම් හිතන්නකෝ ටිකක් සංකීර්ණ නීතිමය document එකක්. ඒකේ තියෙන විශේෂ කරුණක් ගැන විස්තර අහන්න පුළුවන්. ඒකර Google එකේම notebook LM කියලා එකක් තිබ්බේ. ඒ වගේ නේද? හරියකම හරි. ගොඩක් දුරක ඒකට සමාන ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. තමන්ගේ documents base කරගෙන උත්තර දෙන එක. මේකෙදි වැදගත්ම දේ අර AI එක උත්තර දෙන්නේ අපි දෙන ෆයිල්ස් අතල තියෙන දේවල් වලින් විතරයි කියන එක නේද? ඔව්. grounding කියන්නේ ඒකට නේද? ඔව් ඒක තමයි මෙතන තියෙන විශේෂම කාරණාව grounding කියන එක. AI එක උත්තර හදන්නේ අපි source විදියට දෙන ෆයිල්ස් ඇතුලේ තියෙන information වලින් විතරයි. ඒ නිසා අර එලියෙන් තොරතුරු අරගෙන එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අලුතින් දේවල් මවලා කියන hallucination කියන ඔව් hallucination කියන රිස්ක් එකේ කියන්නේ අවදානම ගොඩක් අඩු වෙනවා. හැබැයි ඉතින් grounding තිබ්බත් 100%ම හරි කියන්න බෑ නේද? සමහර විට AI එකට වැරදින්නත් පුරවනද? අනිවාර්යයෙන්ම. grounding තිබුණත් AI එක සමහර වෙලාවට තොරතුරු වැරදිට තේරුම් ගන්න පුළුවන්. එහෙමද? ඔව්. විශේෂයෙන්ම අර ගොඩක් සංකීර්ණ භාෂාවක් තියෙනකොට එහෙම නැත්නම් ටිකක් අපැහැදිලි විදිහට ලියලා තියෙන ෆයිල්ස් වලදී එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ AI එක දෙන උත්තරේ අපේ පිළිගන්නේ නැතුව පොඩ්ඩක් ඩබල් චෙක් කරන එක හොඳයි. ඔව් විශේෂයෙන්ම වැදගත් තීරණ ගන්නකොට අනිවාර්යයෙන්ම මූල් ෆයිල් එකත් එක්ක කම්පෙයාර් කරලා බලන එක තමයි නුවණට හුරු. හරි. එතකොට මේක කාටද හරියටම ලැබෙන්නේ? හැම Google Drive account එකටම එනවද? දැනටම නම් නෑ. මේක මුලින්ම roll out වෙන්නේ Google Workspace වල paid accounts තියෙන අයට. ඒ කියන්නේ business, enterprise වගේ ඒවට? ඔව්. business standard plus enterprise standard plus educational දෙන add-ons අනිවාර්ය ඒවට. පුද්ගලික ගිණුම් වලට free දෙන ඒවට. free දෙන සාමාන්‍ය drive accounts වලට දැනට නෑ. හැබැයි අර Google One AI Premium කියලා. අර සල්ලි දීලා ගන්න වැඩි දියුණු කරපු එක? ඔව්. ඒ upgraded personal account එක තියෙන අයටත් මේක ලැබෙනවා. හැබැයි ඉතින් හැමෝටම එකපාර ලැබෙන්නේත් නෑ නේද? ටික දවසක් යයි. ඔව්. සුදුසුකම් තියෙන accounts වලටත් මේක activate වෙන්න දවස් 15ක් විතර යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේකේ තියෙන නියම ප්‍රයෝජන මොනවද? අර වෙලාව ඉතුරු වෙන එක ඇරෙන්න. වෙලාව ඉතුරු වෙන කනම් ලොකු දෙයක් තමයි. හිතන්නකෝ documents කන්දරාවක් කියවන්න තියෙන කෙනෙක්ට කොච්චර ලේසියක්ද කියලා. ඔව්වනේ. ඒත් ඊට එහාගේ දෙයක් තියෙන පුරුවන් මේකේ ඇත්ත වටිනාකම සමහර විට තියෙන්නේ නිකන් information හොයනවට වඩා අපි ලියපුවා අපේම ෆයිල්ස් එක්ක අලුත් විදියට එන්ගේජ් වෙන්න කනෙක්ෂන්ස් දකින්න උදව් වෙනක වෙන්න පුළුවන්. ඊ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ ගිය අවුරුද්දේ කරපු ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හොයි මේ මාසේ මීටිං නෝට්ස් ටිකක් හොයි සෝස් විදිහට දීලා මේ අලුත් ප්‍රොජෙක්ට් එකේදී අර පරණ ප්‍රොජෙක්ට් එකේ තිබ්බ චැලෙන්ජස් ආයෙත් එන්න තියෙන ඉඩ මොකක්ද වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක නම් නියමයි. එතකොට පැටර්න්ස් එහෙම අඳුර ගන්නත් උදව්වක් වෙයි නේද? හරියටම. හිතන්නකෝ අවුරුදු ගානක ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්ස් ඩ්‍රයිව් එකේ තියෙන කෙනෙක්ට මම ලියපු සක්සස්ෆුල්ම ප්‍රොපෝසල්ස් වල පොදු දේවල් මොනවද කියලා අහන්න පුළුවන් වුණොත් ඒකෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙවිද? ඒක නම් ඇත්ත. ස්ටුඩන්ට්ස් ලට රිසර්ච් පේපර්ස් තේරුම් ගන්න, ප්‍රොෆෙෂනල්ස් ලට ප්‍රොජෙක්ට් ෆයිල්ස් වලින් ඉක්මනට ඩේටා ගන්න. ලෝයර්ස් ලට ලොකු නඩු ෆයිල්ස් ඇනලයිස් කරන්න. ගොඩක් ප්‍රයෝජනවත් වේ. හැබැයි ඉතින් අර මම කලිනුත් කිව්වා වගේ විචාරශීලී වෙන්න ඕන. AI දෙන උත්තර ගන්න පොඩ්ඩක් හිතන්න ඕන. ඒ වගේම privacy policies ඒ කියන්නේ පුද්ගලිකත්ව ප්‍රතිපත්ති ගැන දැනුවත් වෙලා ඉන්න කපුන්දයි. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් Google Drive වලට එන මේ Gemini AI chat feature එක තමන්ගේම ෆයිල්ස් එක වැඩ කරන්න අලුත් බලවත් ක්‍රමයක්. ඒත් ඒක පාවිච්චි කරන්න ඕන වගකීමෙන් අවබෝධයෙන්. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා.
නිකන් තොරතුරු හොයන එකට එහා ගිහින් තමන්ගේම ලියකියවිලි රිපෝට් නෝට්ස් එක මේ විදිහට කෙලින්ම කතා කරන්න ලැබෙන එක ඔව්. අපි අපේම දැනුම අපේ අත්දැකීම් අපේ හිස්ටරි එක ස්ටෝර් කරලා තියෙන විදිහටයි ඒක ගනුදෙනු කරන විදිහටයි කොහොම බලපෑමක් කරයිද ඒක අපි තොරතුරු සකසන විදිහෙම වෙනස් කරයිද කියන එක නේද? හිතන්න දෙයක් තමයි. ඔව් ඒ ගැනත් හිතන්න වටිනවා